හායි මගේ නම තාරා. මට ලෝකෙ වටේ යාළුවෝ ගොඩක් ඉන්නවා. එයාලා මට හැමදාම ලියුම් එවනවා. ඉතින් මම හිතුවා ඒ ලියුම් වල තියෙන දේවල් ඔයාලා එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. අදත් අපිට ලියුමක් ඇවිත් තියෙනවා. අපි බලමු ඒ කාගෙන්ද කියලා. ආදරණීය තාරා, මගේ නම ඇනා. මම ජීවත් වෙන්නේ ෆින්ලන්තයේ පිහිටලා තියෙන කුඩා ගම්මානයක් වෙන පැනලියාවේ. මම කැමතියි මේ විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න. අපේ ගම ලස්සනයි වගේම හරිම නිහඬයි. මිනිස්සු 850ක් 900ක් පමණ ප්‍රමාණයක් ජීවත් වෙනවා. ගමේ මිනිස්සු විවිධ රැකියා කරනවා. සමහර ගොවිපළ හා සත්ත්ව පාලනය. තවත් පිරිසක් නගරයට ගිහින් රැකියා කරනවා. අපි හැමෝටම ප්‍රජාව පිළිබඳ ශක්තිමත් හැඟීමක් තියෙනවා. ඔයාට කියන්න 2006 සහ 2017 වර්ෂවලදී අපේ ගම තමා කලාපයේ වසරේ ගම්මානය ලෙස තෝරාගත්තේ. මේ සම්මානය දුන්නේ ගම කොතරම් අලංකාර ලෙස තබා ගන්නේද සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරන්නේද යන සලකා බලලා. ඍතුවලට අනුව අපේ ජීවිතය හැඩගැහෙනවා. ගිම්හානයේදී වනාන්තර හා හරිත කෙත්වතු රතු දැව නිවාස වටේට දැක ගන්න පුළුවන්. මේ කාලයේදී ඔයාට කුරුල්ලන්ගේ නාදය වගේම සොබාදාමේ සංසුන් බව විඳ ගන්න පුළුවන්. දිවාකාරයේ දිගු වෙනවා. ඒ වගේම මිනිස්සු පිටත තමයි කාලය ගත කරන්නේ. වර්ෂාවකින් පස්සේ වාතයේ පයින් සුවඳ හා පොළොවේ දූවිලි සුවඳින් පිරීලා යනවා. ශීත ඍතුවේදී සුදු පාට හිමෙන් වනාන්තර හා කෙත්වතු ඇහිලා යනවා. මුළු පරිසරයම නිහඬ වෙනවා. අපේ වටේට සුන්දර සබහාදාමක් තියෙන නිසා ගමේ දරුවන් අතර වනාන්තර පිළිබඳ කතා, කෙත්වතු හරහා දිවෙන ක්‍රීඩා ආදී සුලභව දකින්න පුළුවන්. අපේ ගමේ ආහාර හදවතේ කොටසක්. අපි වගා කරන දේවල් වලින් ගෙදර හදන සරල ආහාර වලට අපි කැමතියි. සෑම උදැසනක්ම උණුසුම් රයි පාන් සුවඳින් ආරම්භ වෙනවා. අපි ඒව පරණ ගල් උඳුන් වල පුච්චනවා. හරියට අපේ ආච්චි සීයා කළා වගේ. දවල් ආහාරය සඳහා අපි බොහෝ විට අර්ධාපල් සහ ඩේල් සමග මාළු සුප් අනුභව කරනවා. ඒවා අසල ගංගා වලින් අල්ලාගත් නැවුම් මාළු වලින් සකස් කරන්නේ. හිරු බැසගෙන යනකොට නම් මේසේ මත බ්ලූබෙරි පයි පෙත්තක් හොයාගන්න පුළුවන්. වනාන්තරයෙන් නෙලාගත් බ්ලූබෙරි වලින් මේව පුලුස්සනවා. මේවා ආහාර විතරක් නෙමේ. ඒවා අපි කවුදයි මතක තබා ගැනීමට අපිට උගන්වනවා. අපිට තියෙන තව එක පුරුද්දක් තමයි ෆින්ලන්ත සිසු කියන්නේ. මෙහිදී අදිෂ්ඨානය සහ නිහඬව ඔරොත්තු දෙන ආත්මයක් ගොඩනගනවා. ශීත කාලයේ දිගුවෙන විට පවා අපේ ගමේ මිනිසුන් ඉදිරියට යනවා. තවමත් වනාන්තර හා වැව දෙස බලාගෙන මේ අපේ නිවසයයි පවසනවා. ඒ ආකල්පය අපේ බොහෝ දෙනෙකු තුළ ජීවත් වෙන බව මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් ඔයාට කියන්න ඕනේ අපේ සංස්කෘතියේ තව වැදගත් කොටසක් වෙන ප්‍රජා සිදුවීම්. ඒක ගිම්හාන පොලක් වේවා, පල්ලියේ ගායන කණ්ඩායමක් වේවා, නැත්නම් කුඹුරක් සහ මිදුලක් ළඟ එකිනෙකාට උදව් කරන අසල්වැසියන් වේවා, විශාල සම්බන්ධයක් එකතු කරනවා. පැනලියා කුඩා ගමක් වුණත් සාමකාමී සහ කල්පවතින දෙයක් වීම ගැන මම ආඩම්බර වෙනවා. තාරා, මගේ ලියමන ඔයාට අපේ ගමට එන පාලමක් වගේ කියලා මම හිතනවා. ඔයා බර්ච් ගසක් යට වාඩි වෙලා පයින් ගස් හරහා හමාගෙන එන සුළඟකට සවන් දෙමින් ඉන්න සංසුන් බවක් දැනෙන්නේ නැති කියලා මම හිතනවා. මගේ ලියමනේ යාළුවන් සමග බෙදාගත්තාට ස්තුතියි. මම තවත් දවසක ඔයාට ලියන්නම්. මීට ආදරණීය ඇනා.